අඬන්නේ එන. Hi guys. Hi guys. අපි අද මොකද කරන්න යන්නේ? අම්මා බේ ගන්නවා. බෙයි ගන්න නෙමෙයි අපි යන්නේ. අද අපි චූටි රූපලාවන්‍ය සත්කාරයක් කරන්න යන්නේ. ඔයාද කරන්නේ? සත්කාරන්නේ. අම්මේ මොන්ට මොනවද ගන්නෙ? බේ. බෙයි ගන්නවා. බබල් ගන්න හොඳ නෑනේ. ඕන. බබාගේ ඌව වෙනවා නේද? ඉතින් මේක ඌ වෙනවා. ඒකනේ බබා ගෑවහම ඌව වෙනවා. ඌ වෙනවා. ඉතින් අද අපි ගන්න යන්නේ මෙන්න මේක. මෙන්න මේක. ඒක පොඩි ෆේෂියල් පැක් එකක්. සැනෝදා එකේ ෆේෂියල් පැක් එකක්. අන්න මූණ සෝදගෙන තෙත මතු කරගෙන ඉන්නේ හරිද? දැන් මම මේක මේ මිශ්‍රණය හදාගෙන වතුර ටිකක් දාලා මිශ්‍රණය හදාගෙන අරගෙන ආවට දැන් වතුර චුට්ටක් එකට වැඩි වෙලා. තව මිශ්‍රණය චුට්ටක් දාමු. වතුර වැඩි වෙන්නේ කි. අම්මා නෑ නා. ඈ? කම නෑ නා. තව චුට්ටක් දාමු. මේක ගාලා පැයක් ඉන්න ඕනි. පැයක් ඉන්න ඕනේ. වතුර ගොඩයි මේකේ දැන් වතුර ගොඩක් වැටිලා. වතුර ගොඩක් තියෙනවා වටිලා. මේකේ චුට්ටක් දාලා ගමු තාක්. චුට්ටක් දාලා. චුට්ටක් දාලා. හොඳයි. සුවඳයි. සුවඳයි. මඟ බේ දාලා උඩවල පැයක් ඉන්න ඕනේ. පැයක් ඉන්නව නේද? ඔව්. බේ ගන්න. නේද කල දාලා මේ මූණ මෙම් කන. හොඳයි. ඔයාට ඒ වගේ හදන්න ඕනේ. පැයත් ඒ වගේ හදන්න හොඳේ. ගන්න. ගන්න. මේකේ වතුර වැඩි. වතුර වැඩි. ගන්න පුළුවන්. මෙහෙම ගා ගන්න මුළු මූණෙම ගා ගන්න ඕනේ. මෙහෙම ගන්න පුළුවන්. ඒ චුට්ටා වතුර වැඩි වගේ ඉති. වතුර දැන් පල්ප් එකක් වගේ එන්න ඕනේ. පල්ප් වගේ එන්න ඕනේ. අපි තව චුට්ටක් ගා ගන්නවද? මේක ගා ගමු. මේක ගොඩක් ඕනේ. මාව නිකන් කොටි දෙනක් වගේ පේනවා මේ ගෑව. හොඳට මේක බෙල්ලෙන් ගා ගන්න ඕනේ. අම්මගේ ඇඟෙත් වැටිලා. අම්මගේ ඇඟෙත් වැටිලා. නේද? හොදන්න. චුට්ටක් අයිස් ගන්න ඕනේ. මේව අයිස් ගන්න ඕනේ. අනේ අයිස් ගන්න කන් වෙනකොට මේකේ පැයක් ඉන්න කියලා තිබ්බට පැයක්ම ඉන්න ඕනේ නැහැ. මේක වේලකම් ඉඳියාම ඇති. මගේ එකේ චුට්ටක් වතුර වැඩි වුණා. චුට්ටක් වැඩි. අම්මගේ. චුට්ටක් වේලන් ඉන්න ඕනේ. ඔව් දැන් මේක වේලනකම් ඉන්න ඕනේ. ඔව්. බලමු මම දැන් මේ අත සෝදගෙන යනවා. ටිකක් වෙලා ගාලා යනකොට චුට්ටක් වෙලා මේ මොන ෂූටි දැවිල්ලක් එනවා. එතකොට මේක තියෙන දේවල් මම කියන්න මොනවද මේක තියෙන්නේ කියලා බලන්න. මේක නෑ මම හිතන්නේ පෙට්ටියේ තිබ්බම නම් පෙට්ටියේ විසිකලානේ ඒක. ඒක මේ අපට ආනේ. මේක බිල් ළමයින්ට ගන්නත් පුළුවන්, ගෑන් ළමයින්ට ගන්නත් පුළුවන්. ගෙම්මවල බබ්බලට බෑ. උත්කෑමපා. දැන් ඉතින් බලන් ඉන්න එක තමයි එපා කරන වැඩි. ඔයාලා දන්නවනම් ඊට වඩා හොඳ පැක් එකක් මට මේකට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් දැන් පැයක් අපි ඉමු. මූණ චුට්ට එන්න මේක අර වේලෙන්න චුට්ටක් දැවිලා ගන්නවා මේක. මම මූණ චුට්ටක් දැවිලා නෑ. දැවිලා නෑ. මම වාගේ ආවෙන්න. ඈ? උදේවිලා.
ඔය මුණ ගෑවේ නෑ. අම්මා මුණ ගෑවේ. ඔව් අම්මා මුණ ගෑවනේ. ඔව් අයියේ. හේන අපි යනවා. දැන් මේ යන්නේ නෑ. මේක වෙලෙනකන් ඉන්නත් ඕනේ. අපි හේන හවසට මෙව්වව. එතිනෝ. මේක මම හොදනකොට සබන් දාන්නේ නැතුව නිකන් හොඳ අර පොඩක් මේක වේලුණාට පස්සේ ස්ක්‍රබ් කරන්න වගේ පොඩ්ඩක් අර වේල්ලානේ තියෙන්නේ. ස්ක්‍රබ් කරලා මේක පොඩ්ඩක් වොෂ් කරලා දාන්න තියෙන්නේ. හරියනම් පැයක් ඉඳලා මේක වොෂ් කරගෙනම මම එන්නම්. දැන් නම් මේක වේලිලා කියන්නේ කොහොම වේලලා නෑ චුට්ටක් තියෙනවා තව වේලෙන්න. මේ දැන් හැම නිකන් ඇදිලා වගේ මේ තමයි දැනෙන්නේ. හැම ටිකක් ඇදිලා වගේ චුට්ටක් දැවිලා තියෙන මූණේ. අම්මා කියේ මම මේක කලින් හැබැයි පාවිච්චි කළා මේ මේක දැන් හොඳයි වගේ තේරිච්ච තමයි මම වීඩියෝ එකක් කරන්න ගත්තේ. දැන් මම මේක වොෂ් කරන්න කලින් මට පෙන්නන්න හිතුණා කොච්චරක් වගේ මේ වේලෙන්න ඕනද කියලා. තා චුට්ටක් වේලෙන්න ඕනේ මෙන්න මේ ටික වේලනේ. මට පැයක් ගියේ නෑ වේලෙන්න මොකද මම අදින් වතුර චුට්ටක් වැඩි වුණානේ. ඒකෙන්ද මේක ටක් ගාලා වේලුණා හැබැයි. මෙන්න මේ ෂොට් වෙනාට පස්සේ මූණ හොඳට ස්ක්‍රබ් කරලා වොෂ් කරගෙන එන්නම්. හරි යන්න දැන් මූණ වොෂ් කරගෙන ආවා. ඔයගොල්ලෝ නම් පේනවද දන්නේ නැහැ හැබැයි මට නම් පොඩ්ඩක් පේනවා. චුට්ටක් මේ ලයිට් වෙලා වගේ. හැබැයි කොහමද ස්ක්‍රබ් කරගෙන ඉඳ මේ වයිට් හෙඩ්ස් වගේ ටික යනවා ඒකට. දැන් මේකේ තියෙන විදිහට නම් විනාඩි 10ක් ඉඳලා සනෝදාගේ ක්‍රීම් එකක් තමයි ගන්න තියෙන්නේ. මම ගාව සනෝදා ක්‍රීම් එකක් නැහැ. මම ගන්නේ නිවියා එකේ ක්‍රීම් එකක්, මොයිස්චරයිසර් ක්‍රීම් එකක්. ඒක තමයි තා චුට්ටකින් ගන්න ඕනේ. මම මේ පැක් එක මම ඊට කලින් යූස් කළා. හැබැයි ඇත්තටම මට ඒක හොඳයි. මේ කොහොමද කරන්නේ? හරි. The herbal facial pack එකකින් අවුලක් නැහැ. බ්ලීචින් මුකුත් නැහැනේ. මේ චුට්ටක් ඒකේ බැතරම තියෙන පොඩි මේකක් මූණට එනවා. පොඩි ග්ලෝ එකක් වගේ එකක් තියෙනවා මට. ඔයගොල්ලෝ ඇත්තටම පේනවද දන්නේ මේ වීඩියෝ එකේ. බබා තමයි මේක දැන් ප්‍රචාරණ කටයුතු කරන්නේ. නෑ එහෙම මුකුත් නෑ. එයා ගෑන් ළමයිද? ඔව් ගෑන් ළමයිද? හරි. මේ බබා නෙමෙයි. මම බබා නෙමෙයි. ඔයා බබා තමයි. බබා තමයි නම කියන්නේ. අම්මා ගෑන් ළමයා. මං කියනවා මම කියනවා. ඔයා ගෑන් ළමයාද? ඔව්. නේද? නෑ. ලොකුඩක් ලොකු වෙන්න ඕනේ අම්මා වගේ ලොකු වෙන්න ඕනේ ගාට. උස නෑ. උස තියෙන්නේ? උස නෑනේ ඉතින් වාත් තාම චූටි. මම පෙන්නන්න මං ගන්න නිවියාගේ ක්‍රීම් එක මොකද කියලා ක්‍රීම් එකත් හොඳයි මොයිස්චරයිසින් ක්‍රීම් එක හැබැයි ඒකද මොකුත් අර කුයි ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ මොනට උනට සමේ තෙතමනේ තියාගන්න හොඳයි මේ ක්‍රීම් එකත් මම ඒක පෙන්නන්න. මේක තමයි මම මේ කිව්වේ ඒක ක්‍රීම් පවුඩර් කියන්නේ ක්‍රීම් එක. පවුඩර් කියන්නේ ක්‍රීම් එකක් නෙමෙයි යන්නේ. මෙහෙම පැක් එකක් ගැදේට දාගන්න මට ඉඳලා හිල තමයි මෙහෙම වෙලාවක් හම්බ වෙන්නේ. මේ චූටි පඬිත ආචිත් එක මට වැඩ කරන්න වෙලාවක් නෑ ඇත්තට. ඉඳලා හිල හම්බ වෙනවා. මොකද තාත්තේ මේක කට්ටේ මේකේ. ඔව් තාත්තට ඔක් ගන්න හොඳයිනේ. ඔව් ඒක නම් මොකද මොනගෙන වයිට් හෙඩ්ස් එක ඔක්කොම අයින් වෙන හින්දා මේ හොටලා මූණ පොඩ්ඩක් ස්මූත් වෙලා තියෙනවා මල්ලනකොට. බබා ටච් කරලා බලන්න මේ මූණ. යව්ද? යබ්බා. චෝයිනේ. මෙතන එදිනේ. ඒ පේන්නේ. මේ කියන්නේ ක්‍රීම මෙන්න මේ ක්‍රීම් එක තමයි ගන්නෙ. සනෝදාගේ ක්‍රීම් හොඳද කියලා මම දන්නේ නැහැ. සනෝදාගේම ඇත්තටම ක්‍රීම් එකක් නම් මොකද පාවිච්චි කරලා නැහැ. මේ සූඳ බලන්න ඕනේ. ඒ වගේ හොඳ ඒ වගේ හදන්න ඕනේ. මේකත් සුවඳයි. කොහොමද? සූඳායේකේ මේවා අල්ලන්න හොඳ නමයි. ඒක තමයි. හොඳ ළමයි ඒව අල්ලන්නේ. අම්මගේ ඒව අල්ලන්නේ නැහැ. මේ උක්කෙනකෝ ගොන්නේ තමයි. මේක විනාඩි 10ක් විතර ඉඳලා තමයි වොෂ් කරලා පස්සේ මේ ක්‍රීම් එකක් ගන්න ඕනේ. කැමති ක්‍රීම් එකක් ගන්න පුළුවන් ආගා. ඔයගොල්ලෝ ගාව තියෙන මොයිස්චරයිසින් ක්‍රීම් එක මොකක් හරි ගන්න පුළුවන්. මේ විනාඩි 10ක් වගේ ඉඳලා. ඒ මොකද නැත්නම් කොමාරිකා ගෑවත් අවුලක් නැහැ ඉතින් හැබැයි නේ. මම ඉස්සර නම් කොමාරිකා ගන්නවා මේ
කෝෆි ස්ක්‍රබ් එක කරනකොට කෝෆි පැක් එක දානකොට අපි කොමාරිකයි මං රතු සීනි දාලා ඔය මිල්ක් තියාගෙන ඉන්න. රතු සීනි දාලා මේ පැක් එකක් හදලා ඒක මූණට ගාලා ඉන්නවා. ඒක නම් විනාඩි 20ක්වත් ඉන්න ඕනේ නැහැ. මේකෙන් ඉඳලා ස්ක්‍රබ් කරනවා. ඒකෙන්ම ස්ක්‍රබ් කරලා මේ ගන්න බෑ ඒකත් හොඳයි. මං ගන්න හරිසන්ගේ කෝපි එක. හරිසන්ගේ කෝපි එකයි රතු සීනි කොමාරිකයි හොඳයි. ඒකන මුළු ඇඟේම ගන්නවා මම ඇත්තටම. ඇත්තටම හොඳ ග්ලෝ එකක් එනවා. හොඳට ස්ක්‍රබ් වෙන හින්දා වෙන්නේ සමහර විට සීනි දාන හින්දා. හරි එහෙනම් බයි. කෝපි පැක් එක එකපාරක් දාගෙන මූණට දාලා ඒක මේ බබා චූටි කාලේ බබා ගාවට ගියාම ඇත්තටම බබා බය වුණා. එයා නිකන් ෂොක් වුණා වගේ වුණා. මම එකපාරට මෙයා ගාවට ගියා. ඇත්තට බබන් චූටි. ඒතකොට මෙයා මාස 12ක් විතර ඇති. කළු පාටට මූණ තියාගෙන ඒ හින්දා බය වුණා. එයා ඇත්තටම දැන් ඒ හින්දා මම දැන් එහෙම කරනවා නම් එයා ළඟ තියාගෙන තමයි මම මූණට පැක් එකක් දාන්නේ. මේ කෝපි එක කොහොමද කළු පාටින්ද පොඩ්ඩක් බය වෙනවනේ. අනිත් එක අනිත් එක වුණා. දැන් මේක කහ පාට වුණා. බබාව ළඟ තියාගෙන තමයි මම ස්ක්‍රබ් එක කියන්නේ මේ පැක් එකක් මොන හරි දාන්නේ. දැන් නම් එයා එක පාටම පැක් එකක් දාගෙන ඇවිල්ලා ළඟට ගියාට පස්සේ බය වෙන හින්දා මේ එහෙම තමයි දැන් කරන්නේ. දැන් අපේ වැඩි ඉවරයි. මොකද ක්‍රීම් එකක් ගෑවට පස්සේ හොඳයි. හොඳයි. බයි නන්ද. හෙට අපි අම්මේ කමු. මොනවද හෙට කරන්නේ? මේවා. දැන් අද ක්‍රීම් ගෑව ආයෙත් ස්ක්‍රබ් එකදී හැමදාම කරන්න හොඳක් නෑ මං දැන් තුමර කන්න ඕනේ. එක තුමර කන්න මේක අවශ්‍යත කරන්න. හොඳේ? එහෙනම් බයි. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් බයි. say bye. Bye. Say bye. Bye. Bye.